හායි ඉතිං අදත් ඔයාලාව පිළිගන්නවා ලස්සන වීඩියෝ එකක් බලන්න. ඉතිං ඔයාලා හැමෝම දැක්ක ඇතින තම්මේලක දැක්කහම අපි කොහෙද යන්නේ කියලා. ඉතිං අපි යන්නේ ස්කොට්ලන්ඩ් වලට. මම හිතුවා ස්කොට්ලන්ඩ් ට්‍රිප් එකේ හැම ඩීටේල් එකක්ම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කියලා. මොකද යන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක්ට මේක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. අපේ ෆ්ලයිට් එක තිබුණේ උදේ 7:00ට. අපි ඇවිල්ලා ඉන්නේ දැන් ඩබ්ලින් එයාපෝට් එකට. ඉතින් ටිකක් අඳුරුයි මේ ටිකේ මොකද දැන් වින්ටර් එකට තමයි ටික දවස් ලං වෙන්නේ. ඉතින් මේ අපි දෙන්නගෙම තුන්වෙනි රට. ඒ වගේම මේක අපිට ලොකු මෙමරබල් ට්‍රිප් එකක් වෙනවා. මේක තමයි මායි මගේ හස්බන්ඩ්ගේ ෆස්ට් ටයිම් එකට ෆ්ලයි කරන ඩේ එකත්. ඉතින් ස්කොට්ලන්ඩ් කියන්නේ මගේ ඩ්‍රීම් ඩෙස්ටිනේෂන් එකක්. ඉතින් ඒක මට හැබෑ කරගන්න පුළුවන් වුණා. ඉතින් මම මේ ගමන ඔයාලත් එක්ක හැම ඩීටේල් එකක්ම ෂෙයා කරගන්නවා. ඔයාලා හැමෝම දන්නවා ඇති ස්කොට්ලන්ඩ් කියන්නේ UK වල තවත් එක රටක්. UK හැදිලා තියෙන රටවල් 4කින්. ඒ තමයි Northern Ireland, England, Wales and Scotland. ඉතින් ස්කොට්ලන්ඩ් කියන්නේ තවත් එක රටක්. එතකොට ස්කොට්ලන්ඩ් වල කැපිටල් එක තමයි එඩින්බරා. ඉතින් අපි යන්නේ එඩින්බරා වලට. අපේ ෆ්ලයිට් එක තියෙන්නේ අයර්ලන්ඩ් ඩබ්ලින් ඉඳන් ස්කොට්ලන්ඩ් වල එඩින්බරා වලට. ඉතින් අපි දවස් දෙකක් මෙහෙ ඉන්න බලාපොරොත්තුවෙන් තමයි මේ ගමන ගියේ. ඉතින් අපි දවස් දෙකම හොඳට එන්ජොයි කරා. අපේ ප්ලෑන් එකේ තිබ්බ විදිහට අපිට පුළුවන් හැම තැනම අපි එක්ස්ප්ලෝර් කරා. අපි ස්කොට්ලන්තේ පිහිටීම ගැන කතා කරොත් මං කලින් කිව්වා වගේම ස්කොට්ලන්තේ පිහිටලා තියෙන්නේ UK වල එකම කොටසක් විදිහට. ඉතින් එංගලන්තයට උතුරු පැත්තෙන් තමයි ස්කොට්ලන්තේ පිහිටලා තියෙන්නේ. ඉතින් ස්කොට්ලන්තේ එංගලන්තේ සහ වේල්සය එකතු වෙලා එකම එක දූපතක් හැදෙනවා. ඉතින් ඒ දූපත ටිකක් විශාලයි. ඒ වගේම ස්කොට්ලන්තේ තියෙන යුරෝපේ. ඉතින් යුරෝප් රටක් තමයි ස්කොට්ලන්ඩ් කියන්නේ. හැබැයි ෂෙනගන් කන්ට්‍රි එකක් නෙවෙයි. ස්කොට්ලන්තේ කියන්නේ ලස්සන ලෑන්ඩ්ස්කේප් වලින් ලේක්ස් වලින් ඒ වගේම පැති කිහිපයකින් මුහුදිනුත් වට වෙලා තියෙන රටක්. ඉතින් හරිම ලස්සන වීව් එකක් තමයි මේ රටේ තියෙන්නේ. ඒ වගේම ඔයාලා දන්නවනේ අපි කියවන කතා පොත් අන්න ඒ වගේ මාර ලස්සන හයිලන්ඩ්ස්. ඉතින් ඒ වගේ ලස්සන මෙමරීස් වලට යන්න පුළුවන් රටක් තමයි ස්කොට්ලන්තේ කියන්නේ. ඉතින් අපි කලින් ගියපු නොදර්න් අයර්ලන්ඩ්ත් ඒ වගේමයි. ඉතින් මේ යුරෝපයේ ගොඩාක් රටවල් එක වගේ. ඉතින් හරිම ලස්සන රටක් තමයි ස්කොට්ලන්තේ කියන්නේ. 2024 වර්ෂය වෙනකොට ස්කොට්ලන්තේ ජනගහනය ලක්ෂ 55ක් වගේ. ඒ කියන්නේ 5.5 මිලියන් වගේ පොපියුලේෂන් එකක් තමයි තියෙන්නේ. ඒ වගේම ස්කොට්ලන්තේ අගනුවර තමයි මම කලින් කිව්වා වගේම එඩින්බරා. ඉතින් අපි දැන් එඩින්බරා වලට ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් අපි යමු ස්කොට්ලන්තේ එක්ස්ප්ලෝර් කරන්න. රිච් හිස්ට්‍රි එකක් තියෙන රටක් තමයි ස්කොට්ලන්ඩ් කියන්නේ. ඒ වගේම කාසල්ස්ුත් ගොඩක් තියෙන රටක්. ඉතින් රිච් හිස්ට්‍රි එකක් තියෙනවා කියන්නේ ගොඩක් වෙලාවට කාසල්ස් ඉතින් ගොඩක් තියෙනවනේ මේ රටේ. තව දෙයක් තමයි මෙහි ගොඩක් ෆේමස් වෙන්නේ මිනිස්සු අතර විස්කි හින්දා. ඉතින් ජොනි වෝකර්ස්ලාගේ අවුට්ලට් එකකුත් අපි බලන්න යනවා. අපි විසිට් කරනවා අපිට අහම්බෙන් හම්බ වෙලා. ඉතින් මට හිතාගන්න බැරි තරම් මිල ගණන් වල එක බොටල්ස් එක ෆ්ලේවර්ස් වලින් තිබුණා. ඉස්සරහට ඔයාලා මේ වීඩියෝ එකේ දිගටම හිටියොත් ඔයාලට ඒ දේවලුත් බලා ගන්න පුළුවන්. අපි එයාපෝට් එකෙන් එළියට ඇවිල්ලා ට්‍රෑම් එක අරගෙන විනාඩි 30ක් වගේ යන්න ඕනේ එඩින්බරා සිටි එකට. දැන් අපි ඇවිල්ලා ඉන්නේ ප්‍රින්සස් ස්ට්‍රීට් එකට එඩින්බරා සිටි එකේ. අපිට ඩබ්ලින් ඉඳන් එඩින්බරා වලට ෆ්ලයිට් එකේ එන්න ගිය 45 මිනිත්ස් වගේ. ඊට පස්සේ එයාපෝට් එකේ ඉඳන් සිටි එකට එන්න තව 30 මිනිත්ස් වගේ තමයි අපිට ගියේ. ඊට පස්සේ අපි ආවේ බ්‍රේක්ෆාස්ට් ගන්න. බ්‍රේක්ෆාස්ට් අරගෙන රීෆ්‍රෙෂ් වෙලා අපි අපේ ප්ලෑන් එකේ තිබ්බ විදිහට සිටි එක එක්ස්ප්ලෝර් කරන්න තමයි පටන් ගන්නෙ. මොකද අපේ හොටෙල් එකට චෙක් ඉන් වෙන්න තිබ්බේ හවස 4ට. මම හිතනවා මම මේ කියන දේ ගොඩක් අය අහලා ඇති කියලා. ඒ තමයි මිනිස්සෙක් විදිහට අපි ලෝකේ දකින්න ඕනේ යන්න ඕන තැන් 10ක් ගැන. ඒ තැන් 10 එක තැනක් තමයි ඕටම් සීසන් එකට එඩින්බරා සිටි එක එක්ස්ප්ලෝර් කරන එක. ඉතින් මගේ ජීවිතෙත් ඒක ලොකු ආසාවක් වෙලා තිබුණා. ඉතින් මට ඒ අවස්ථාව උදා වුණා. ඇත්තටම ඒක වෙනම වයිබ් එකක්. මේ සිටි එකේ තියෙන ආකිටෙක්චර් එක, එතකොට ගස්වල කොළ කහ පාට, තැඹිලි පාට, රතු පාට වෙලා තියෙන විදිය, එතකොට ලාවට වැහෙන වැහි පොද, මේ තුනම එකතු වුණාම හැදෙන්නේ ඇත්තටම වෙනම වයිබ් එකක්. ඉතින් මේක ඇත්තටම අපි විඳින්නම ඕනි හැඟීමක්.
මේ ගමනේ තව විශේෂත්වයක් තමයි අපි මේ දවස් දෙකේම ගියපු හැම තැනම ගියේ පයින්. ඉතින් අපි කිලෝමීටර්ස් 45ක් විතර මේ දවස් දෙක ඇතුළත පයින් ගිහිල්ලා තියෙනවා. ඒක ස්පෙෂල් දෙයක්. ඒ වගේම ඇත්තටම කිව්වොත් බස් එකක යන තරම් ලොකු දුරක් නැහැ. ඉතින් ඇත්තටම පයින් යනකොට ඒ පරිසරය බල ඒක ඉතින් හරිම සතුටුයි සහ මනසට වෙනම නිදහසක් සැනසීමක් ගෙනල්ලා දෙනවා. අපි මේ මුලින්ම ආවේ බොබීගේ ස්ටැචු එක බලන්න. මේකේ ලොකු හිස්ටරි එකක් තියෙනවා. මම ඔයාලට ඒක කෙටියෙන් කියන්න. මේ බොබී එයාගේ අයිතිකාරය එනකන් ඒ තැනට වෙලා අවුරුදු 14ක් බලන් ඉඳලා තියෙනවා. ඉතින් මේ බොබී සහ එයාගේ අයිතිකාරයා දෙන්නගෙම මෙන්න මේ ළඟම තියෙන කනත්තේ තමයි බොඩීස් මිහිදන් කරලා තියෙන්නේ. මම ඔයාලට ඒ කනත්ත හෙට දවස ඇතුළතදී පෙන්වන්නම්. දැන් මේ අපි යන්නේ එඩින්බරා සිටි එකට ආවම මිස් නොකරම හැමෝම යන තැනක් තමයි වික්ටෝරියා ස්ට්‍රීට් එක කියන්නේ. ඉතින් මේ වික්ටෝරියා ස්ට්‍රීට් එකට ගියාම ඔයාලා අමතක නොකරම කරන්න ඕනේ දේ තමයි එලිෆන්ට් හවුස් කැෆේ එකේ බටර් ස්කොච් බියර් එකක් බොන එක. ඒක ඇත්තටම හරිම රසයි. ඉතින් එතන හිස්ටරි එකක් තියෙනවා පොඩි. ඔයාලා හැරි පොටර් ෆෑන් කෙනෙක් නම් ඒක ලියපු ජේ.කේ රෝලින් ස්ටෝරි එක ලියලා තියෙන මෙන්න මේ කැෆේ එක ඇතුලේ උඩ තට්ටුවේ ඉඳන්. මේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ බටර් ස්කොච් බියර් එක ප්‍රෙපෙයාර් වෙන විදිහ. අපි ඔය බටර් ස්කොච් බියර් එකත් එළියට අරගෙන ගිහිල්ලා ඒකත් බීලා ඉවර වෙලා අපි ඊළඟට ගියේ හැරි පොටර් ෆෑන් කෙනෙක් නම් යන්න ඕන තැනකට. ඉතින් මම වගේ මගේ හස්බන්ඩ් අපි දෙන්නම හැරි පොටර් ෆෑන් කෙනෙක්. අපි කොච්චර වයසෙන් පරිණත වුණත් මම නම් තාමත් ආසයි හැරි පොටර් මූවි සීරීස් එක බලන්න. මගේ හස්බන්ඩ්ුත් එහෙමයි. ඉතින් අපි මේ යන්නේ හැරි පොටර් සුවනියර්ස් තියෙන ෂොප් එකකට. ඉතින් එන්න ඔයාලත් යමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලන්න. අපි හැරි පොටර් මූවි එකේදී දැකපු ගොඩාක් දේවල් මේ ෂොප් එක ඇතුලේ තියෙනවා. ඉතින් චූටි දේවල් ගොඩාක් තියෙනවා අපිට බලන්න. ඉතින් අපිට වෙලාව අරගෙන මේ දේවල් බලන්න පුළුවන්. ඒ වගේම එයාලා ඒ සුවනියර්ස් සේල් කරනවා. ඉතින් ඔය එයාලගේ වොන්ඩ් එකක් එහෙම පවුම් 55ක් වගේ වෙනවා. ඉතින් මට නම් ඒ ගානට ඒ දේ වර්ත් නැහැ. හැබැයි ඉතින් අපිටත් මෙමරි එකක් තියෙන්න ඕනේ හින්දා මම ගත්ත පුංචි ෆ්‍රිජ් මැග්නට් එකක්. මම ඒක වීඩියෝ කරාද කියන්න මතක නැහැ. මම ඒක ඔයාලට පස්සේ දවසක පික්චර් එකක් දාන්නම්. ඉතින් මේ තමයි අපි දෙවනයට ගියපු තැන. මෙතන තමයි ගොඩාක්ම ෆේමස් කට්ටිය අතර අපි කලින් ගියපු ෂොප් එකට වඩා. මේ තමයි ද මියුසියම් කන්ටෙක්ස්. ඉතින් මේකට තමයි ගොඩාක් අය යන්නේ. මේකෙත් අර ෂොප් එක වගේම සුවනියර්ස්, එතකොට ස්ටෝරි එක තියෙන බුක්ස්, එතකොට හැරි පොටර් මූවි එකේ අපි දැකපු ගොඩාක් දේවල් මේක ඇතුළෙත් හදලා තියෙනවා. ඒ වගේම උඩට යද්දී ඔයාලා බලන්නකො කවුද ඉන්නේ කියලා. මේක ඇතුලේ නම් ෆ්ලෝස් 3ක් තිබ්බයි. ඉතින් මේ අර චෙස් බෝඩ් එකේ ස්ට්‍රක්චර් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේකේ උඩට යද්දී ඇත්තටම හදලා තිබ්බා ඔයාලා අඳුරන කෙනෙක්ව. දැන් මම ඔයාලට පෙන්නන්න යන්නේ ඒ කෙනා කවුද කියලා. ඔයාලා ඔන්න දැන් දකින්නේ අන්න ඒ කෙනා. ඇත්තට මේක ස්ට්‍රක්චර් එකක් හදලා තියෙනවා පුදුම ලස්සනයි. ඇත්ත වගේමයි කිසිම වෙනසක් නැහැ. ඊට පස්සේ අපි ඒකෙන් එළියට ඇවිල්ලා දැන් අපි යන්නේ ග්‍රාස් මාකට් එක පැත්තට. අපි දැන් මේ යන්නේ එඩින්බරා සිටි එකේ තියෙන තවත් විශේෂ තැනකට. ඒ තමයි ග්‍රාස් මාකට් එක. මේකේ ලොකු ස්පෙෂැලිටි එකක් නැහැ. හැබැයි එන හැමෝම මෙතන පාස් කරන් යනවා. මෙතන තියෙන රෙස්ටුරන්ට්ස්, එතකොට අපිට බඩු ගන්න ඕන ෂොප්ස්, ඒ වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. අපි බලන්න යන්නේ එඩින්බරා කාසල් එක. ඉතින් අපි එඩින්බරා කාසල් එකේ ඇතුළට ගියේ නෑ. මොකද ලොකු වෙලාවක් ස්පෙන්ඩ් කරන්න වෙනවා අපිට කාසල් එක බලන්න. ඒක හින්දා අපි දෙන්න ඩිසයිඩ් කරා අපි කාසල් එක ඇතුළට යන්නේ නැහැ කියලා. දැන් මම ඔයාලත් එක්ක පුංචි විශේෂ කරුණු ටිකක් මේ කාසල් එක ගැන ෂෙයා කරගන්න කියලා හිතුවා. මේ කාසල් එක හදලා තියෙන්නේ කාසල් රොක් කියන එක උඩ. මේක වොල්කැනික් හිස්ටොරික් ස්ටෝන් එකක්, රොක් එකක්. ඒක උඩ තමයි මේ කාසල් එක හදලා තියෙන්නේ. ඉතින් මේ කාසල් එක අවුරුදු 1000කට වඩා පරණයි. ඒ වගේම තව විශේෂ දෙයක් තමයි මේ කාසල් එක එඩින්බරා සිටි එකේ උසම ස්ථානයක හදලා තියෙන හින්දා හැම පැත්තටම view එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක මේ කාසල් එකේ රජ කරපු රජවරුන්ට සහ රැජිනියන්ට පාලනය ගෙනියන්න පහසු දෙයක් වුණා කියලා සඳහන් වෙලා තියෙනවා.
අපි මේ ඉන්න තැන පොඩි බේන්ච් එකක් තිබ්බා. අපි ඉතින් ටිකක් විවේක ගන්න හිතාගෙන එතන ටික වෙලාවක් වාඩි වෙලා ඉඳලා ඊට පස්සේ ගියේ මේ කාසල් එක ලස්සනටම පේන view point එකක් බලන්න. ඒ තමයි The Wennel. The Wennel එකේ ඉඳන් කාසල් එකේ ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. ඉතින් එඩින්බරා සිටි එකට එන කෙනෙක් මේ තැනත් මිස් නොකරම යන තැනක්. අපි ආයෙමත් ගියේ ඊට පස්සේ ග්‍රාස් මාකට් එක පැත්තෙන් රොයල් මයිල් එකට යන්න. ඒ අතරතුරේදී අපි දෙන්නට බඩගිනිත් හොඳටම තිබුණ හින්දා ග්‍රාස් මාකට් එකේ රෙස්ටුරන්ට් එකේ අපි ලන්ච් එක ගත්තා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ රොයල් මයිල් වල තියෙන කැතීඩ්‍රල් එක බලන්න. ඉතින් මේක මෙතන හරිම අයිකොනික් වගේම හිස්ටොරික් ස්පෙෂල් ප්ලේස් එකක්. ඉතින් මෙතනට ඇතුළු වෙන්න අපෙන් ෆී එකක් අය කරන්නේ නැහැ. ඉතින් මෙතනට එන ඕනම කෙනෙක්ට ඇතුළට යන්න පුළුවන්. ඉතින් මේ කැතීඩ්‍රල් එක හරිම ලස්සනයි. ඒ වගේම ලොකු හිස්ටොරික් ස්ටෝරි එකක් තියෙන තැනක් තමයි මෙතන. ගෝතික් ආකිටෙක්චර් එකක් තියෙන ඒ වගේම 12 වෙනි සියවසට අයිති මෙම කැතීඩ්‍රල් එක ඉදි කරලා තියෙන්නේ ස්කොට්ලන්තයේ රජ කරපු කින් ඩේවිඩ් පළවෙනි රජතුමා විසින්. එයාලට මේ වීඩියෝස් වලින් පේනවා ඇති මේ කැතීඩ්‍රල් එක ඇතුළේ තියෙන හරිම රිච් ඉන්ටීරියර් ඩිසයින් එකක් කියලා. ඉතින් මේ වගේ හරිම ලස්සන රිච් ඉන්ටීරියර් ඩිසයින් එකක් තියෙන කැතීඩ්‍රල් එකක් මම දැකපු ෆස්ට් ටයිම් මෙහෙදී. ඉතින් මේක හරිම ලස්සනයි. අපි ඉතින් එතන බලලා ඉවර වෙලා එළියට එන්න පිටත් වුණා. මොකද අපේ ඉතුරු තැන් ටික බලන්න යන්න. ඉතින් මම ඔයාලට කලින් කිව්වනේ අපි මෙහෙ එන්න කලින් ප්ලෑන් එකක් හදාගත්තා කියලා. ඉතින් ඒ ප්ලෑන් එක අපිට හදාදී හම්බුණ තවත් ස්පෙෂල් තැනක් තියෙනවා The Milkman කියන කොෆි ෂොප් එක. ඉතින් අපි දැන් යන්නේ එතන බලන්න. අපි එතන ඉස්සරහා බලාගෙන අපේ හොටෙල් එකට චෙක් ඉන් වෙන්න තමයි යන්න හදන්නේ. මම මෙහි දැක්ක තවත් ස්පෙෂල්ම දෙයක් තමයි කිසිම මිනිස්සෙක් කොළ කෑල්ලක් වෝටර් බොටල් එකක් එතකොට තමන් මොනා හරි බිව්ව ටින් එකක් ඒ කිසිම දෙයක් බිම දාන්නේ නැහැ. ඉතින් මම ඒක මේ සිටි එකේ දැක්ක ලොකු විශේෂත්වය. ඉතින් මේ සිටි එක හරිම පිරිසිදුයි. ඒ නිසා ඒ වගේම හරිම පිළිවෙලයි. ඉතින් ඔයාලට මම මේ වීඩියෝස් හැම දෙයක්ම ගොඩක් දේවල් පෙන්වන්නේ මේ බිල්ඩින්ග්ස් වල තියෙන ආකිටෙක්චර් එක. ඉතින් මේ සිටි එක ඇත්තටම මේ බිල්ඩින්ග්ස් වල ආකිටෙක්චර් එක හින්දා තමයි මේ තරම්ම ලස්සන වෙලා තියෙන්නේ. ඉතින් අපි නවතින්නේ අද එඩින්බරා සෙන්ට්‍රල් කියන හොස්ටල් හොටෙල් එකේ. මේක බජට් ෆ්‍රෙන්ඩ්ලි හොටෙල් එකක්. ඉතින් ඔයාලට පුළුවන් ස්කොට්ලන්ඩ් එනවා නම් මේ හොටෙල් එක බුක් කරන්න. අපි booking.com එක through තමයි අපේ හොටෙල් එකේ රූම් එක බුක් කරේ. මම ඔයාලට හිතුවා අපි හිටපු හොටෙල් එකේ පොඩි රූම් ටුවර් එකක් පෙන්වන්න. මොකද මේ හොටෙල් එක අපි ගෙවපු ගානට අපිට වර්ත් කියලා දැනුණා. ඒ වගේම එයාලගේ සර්විස් එකත් හොඳයි. ඉතින් මෙතන තියෙන ෆැසිලිටිස් උත් අපිට හොඳයි. ඒක හින්දා මම ඔයාලට පුංචි රූම් ටුවර් එකක් තමයි මේ පෙන්වන්නේ. අපි one night ඉන්න room only 2 personට යුරෝ 100ක මුදලක් තමයි මේ හොටෙල් එකට ගෙව්වේ. එයාලා අපට අවශ්‍ය කරන හැම ඇමිනිටි එකක්ම වගේ දීලා තිබුණා. ඉතින් මේ තියෙන්නේ බාත් ඒරියා එක. බාත් ඒරියා එකයි টয়ලට් එකයි සෙපරේට්ලි තමයි මේ හොටෙල් රූම් එකේ තිබුණේ. අපේ රූම් එකේ view එක තිබුණේ අපි ආපු පාර පැත්තටමයි. ඒ වුණාට ඉතින් මෙහෙ හරිම ලස්සනයිනේ ආකිටෙක්චර් එක. මට නම් ඉතින් රූම් එකේ තිබ්බ view එකත් හරිම ලස්සනයි ඒ නිසා. අපි පැයක් වගේ වෙලාවක් රෙස්ට් කරලා ඊට පස්සේ අපි යනවා සන්සෙට් එක බලන්න අපේ හොටෙල් එක ගාව ඉඳන් ළඟම තියෙන ලස්සන තැනකට. ඉතින් ඊට කලින් අපි ටෙස්කෝ එකට ගියා. අපිට ඕනේ චුටි බඩු වගේක් ගන්න. අපි හිටපු හොටෙල් එක ගන්න මීටර් 400ක් වගේ දුරින් ටෙස්කෝ එකකුත් තිබ්බා. ඉතින් අපිට ඒක හින්දා අපේ වැඩ ටික හරිම පහසු වුණා කරගන්න. අපි මේ යන්නේ කාල්ටන් හිල් එක බලන්න. ඉතින් එතෙන්ට සන්සෙට් එක හරිම ලස්සනට පේනවා කියලා ගොඩක් කට්ටිය කියලා තිබ්බ හින්දා අපිත් හිතුවා හවස් වෙද්දි සන්සෙට් එක එතෙන්ට බලන්න යන්න. මොකද එදා වැහිබර කාලගුණයක් නෙමේ තිබුණේ. ඒකින්ද ලස්සන සන්සෙට් එකක් අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මම හිතුවා ඒකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා.
අපිට එතෙන්ට ගියාම තමයි තේරුනේ සිටි එකේ ලස්සන view එකක් එතෙන්ට තියෙනවා කියලා. ඒ වගේම sunset time එකට ගොඩාක් මිනිස්සු එතෙන්ට එනවා කියලා අපි දෙන්න එතෙන්ට ගියාම තමයි තේරුනේ ඒ තරම් මෙතන view එක ලස්සනයි. ඒක තමයි මෙච්චර සෙනගක් මෙතනට එන්නේ කියලා. ඉතින් කාල්ටන් හිල් එක කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ ඒ වගේම UNESCO heritage site එකක්. කාල්ටන් හිල් එක පිහිටලා තියෙන්නේ ප්‍රින්සස් ස්ට්‍රීට් එකේ ඒ වගේම එඩින්බරා සිටි එකේ නැගෙනහිර පැත්තට වෙන්න. ඉතින් එතන ඉඳන් බලද්දි සිටි එකට පුදුම ලස්සන view එකක් තියෙනවා. මම ඔයාලට ඉස්සරහදී ඒ ටික පෙන්නන්න. ඉතින් මේ තැන බලන්න එන්න කිසිම අයකිරීමක් කරන්නේ නැහැ. ඒ වගේම අවුරුද්ද පුරාවටම මෙතන විවෘත වෙලා තියෙනවා. ඒ වගේම හරිපිට හරිම පහසුවෙන් මෙතන හොයාගන්න පුළුවන්. ඒ වගේම ඉක්මනින් සිටි එකේ ඉන්න කෙනෙක්ට බලන්න එන්නත් පුළුවන් තැනක් තමයි මේ කාල්ටන් හිල් එක කියන්නේ. ඉතින් මේ බලන්න මං කලින් කිව්වා වගේම මේ සිටි එකට තියෙන view එක මෙතනින් පේන කොච්චර ලස්සනයිද කියලා. අපි හිතුවා එඩින්බරා සිටි එකේ නයිට් ලයිෆ් එක කොහොමද කියලා බලන්න චුට්ටක් රැට ඇවිදින්න. ලයි ස්කොටිෂ් එයාලගේ සම්ප්‍රදායක් වෙන ඒ මියුසික් එයාලා ප්ලේ කරනවා ගොඩක් තැන්වල. අපි මේ සිටි එකේදී ඒක දැක්කා ගොඩක් අවස්ථාවලදී. මේ තියෙන ද ඇඩ්වොකේට් ක්ලෝස් කියන තැන. ඉතින් මෙතන හවසට තමයි මම දන්න විදිහට view එක ලස්සන. අපිට ඉතින් හවස එන්න බැරි වුණ හින්දා තමයි අපි රෑ කමක් නැහැ මෙතනත් බලාගෙනම යනවා කියලා ඩිසයිඩ් කරේ. ඉතින් කලින් දවසේත් හස්බන්ඩ් ඔෆිස් ගිහිල්ලා තමයි අපි මේ ගමනත් ගියේ. ඉතින් අපි එදා පාන්දරත් ඇහැරිලා ආවා. අපේ උදේම ෆ්ලයිට් එක තින්නේ හින්දා අපිට ලොකු රෙස්ට් එකක් ගන්න හම්බුනේ නැහැ. ඉතින් අපි හිතුවා ඉක්මනට ගිහිල්ලා රෙස්ට් කරනවා කියලා හොටෙල් එකට. ඊට පස්සේ අපි රෑ 9 වගේ වෙනකොට ඩිනර් එකත් අරගෙන නිදාගත්තා. මේ තමයි දෙවනි දවස. ඉතින් මට ඔයාලට අපේ හොටෙල් එකේ පෙන්වන්න හම්බුනේ නැහැනේ එළිය කොහොමද කියලා. මේ තමයි හොටෙල් එකේ තියෙන ඩයිනින් ඒරියා එකයි කිචන් ඒරියා එකයි. මම ඔයාලට කලින් කිව්වනේ මේක හොස්ටෙල් හොටෙල් එකක් කියලා. ඒකින්ද අපිට ඕන කරන කෑම බඩු ගෙනල්ලා මෙතන අපිට ඕන මීල් එකක් ප්‍රෙප් කරගන්න පුළුවන්. ඒ වගේම ලොබි ඒරියා එක තමයි මේ දැන් ඔයාලට මම පෙන්වන්නේ. එතන පුංචි රෙස්ටුරන්ට් එකකුත් තියෙනවා. ඉතින් අපිට ඕනනම් එතනිනුත් කෑම ಜಾති ඕඩර් කරලා ගන්න පුළුවන්. අපි දැන් හොටෙල් එකෙන් චෙක් අවුට් වුණා. දැන් උදේ 10යි වෙලාව. අපි අපේ බෑක්පැක් ටිකත් අරගෙනම චෙක් අවුට් වෙලා අද දවසේ අපේ ප්ලෑන් එකේ තිබුණු ප්ලේසස් ටික බලන්න යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අද දවසේ අපේ ප්ලෑන් එකේ තිබුණ දේවල් වලට අමතරව තව දේවල් ටිකක් අපි අද දවසේදී කරා. එයින් පළවෙනි එක තමයි මේ අපි මෙහි තියෙන shopping mall එකක් චුට්ටක් බලන්න ගියා. ඉතින් අපි හොටෙල් එකේ ඉඳන් සිටි එකට එනකොට අතරමඟදී තමයි අපිට මේ shopping mall එක හම්බ වෙන්නේ. ඉතින් අපි මේ shopping mall එකේ චූටි වටයක් ගියා. අපි අද මුලින්ම යන්න ප්ලෑන් කරන් හිටියේ University of Edinburgh එක බලන්න. ඉතින් all college එක සහ university එකේ අලුත් buildings තියෙන පැත්තකුත් තියෙනවා. ඉතින් ඒ යන අතරමඟදී අපිට තවත් විශේෂ දෙයක් හම්බුණා. ඒ තමයි market place එකක්. ඒකේ local artists ලගේ එතකොට arts, එයාලා හදන handmade jewelries, ඒ වගේ දේවල් sell කරන local artists ලා ඉන්න place එකක් අපිට හම්බුණා. ඉතින් අපි මුලින්ම බලන්න ගියේ එතන. මෙතන තිබ්බ හැමදේම හරිම රීසනබල් ප්‍රයිස් එකකට තමයි තිබ්බේ. ඉතින් මෙමරිස් විදිහට අපිට මේ රට බලන්න ඇවිල්ලා ගෙනියන්න පුළුවන් දේවල් ගොඩක් දේවල් මෙතන තිබුණා. එතන ඉඳන් විනාඩි 5ක වගේ දුරකින් තමයි තිබුණේ all college එක University of Edinburgh වල. ඉතින් ඒකේ ඇතුළටම යන්න අපිට බෑ. ටිකක් ඇතුළට ගිහිල්ලා අපිට බලන්න පුළුවන් ආකිටෙක්චර් එක එතකොට යුනිවර්සිටි එක මොන වගේද කියලා. ඉතින් අපි මේ ඔයාලට පේන තැනට ගිහිල්ලා යුනිවර්සිටි එක මොන වගේද කියලා බලලා ඊට පස්සේ අපි පික්චර්ස් ටිකුත් අරගෙන එළියට එන්න පිටත් වුණා. අපි දැන් බලන්න යන්නේ ඊළඟට හැරි පොටර් මූවි එකේ තිබ්බ ප්ලේස් එකක්. මේ ප්ලේස් එක තියෙන්නේ මට මතක විදිහට 5 වෙනි මූවි එකේ මුලදිමයි. ඉතින් ඔයාලට මතක් වෙයිද කියලා බලන්න මම පොඩි පික්චර් එකකුත් දැම්මා.
ඉතින් මෙතෙන්ට කියන්නේ පෝටස් රෝ කියලා. පෝටස් රෝ එක පාස් කරගෙන ඉස්සරහට යද්දී වම් අත පැත්තෙන් අපිට හම්බ වෙන University of Edinburgh එකේ නිව් කොලේජ් එක. ඉතින් ඒක හරිම ලස්සන ආකිටෙක්චර් එකක් තමයි තියෙන්නේ. මම දැන් ඔයාලට දිගටම පෙන්නන්නේ University of Edinburgh වල නිව් කොලේජ් එක. ඉතින් හරිම ලස්සනයි. මං කලින් කිව්වා වගේම මේ සිටි එක ලස්සන වෙලා තියෙන මේ බිල්ඩින්ග්ස් වලින්, මේ ආකිටෙක්චර්ස් වලින්. ඉතින් ප්‍රෞඩ ඉතිහාසයක් තමයි මේ රටට තියෙන්නේ. ඉතින් ඒ වගේ මේ ස්ට්‍රක්චර්ස්, මේ බිල්ඩින්ග්ස්, මේ ආකිටෙක්චර් ඇත්තටම පුදුම තරම් ලස්සනයි. මට මේ ඉස්සරහා ඔයාලට පෙන්නන තැන දැක්කහම මතක් වුණේ පරණ මායා බලකොටුවක්. ඉතින් ඔයාලටත් එහෙම මතක් වෙනවද කියලා බලන්න. අපි ඉතින් මෙතන පාස් කරගෙන ඉස්සරහට ගිහිල්ලා පාර ක්‍රොස් කරාම හම්බ වෙන්නේ හොට්ගොඩ්ස් වගේම කොලේජ් එකක්. ඉතින් ඒක ඇතුළට බලන්න යන්න අපිට බෑ. මොකද වර්තමානෙත් ඒක පාසලක්. අපි දැන් ඇවිල්ලා ඉන්නේ සිමෙට්‍රි එකකට. මම ඔයාලට ඩේ 1 එකේදී කිව්වා නේද බෝබීගේ ස්ටෝරි එක. එයයි එයාගේ ඕන ඒ දෙන්නගම බොඩිස් මිහිදන් කරලා තියෙන මේ කනත්තේ. ඒ වගේම තවත් විශේෂයක් තියෙනවා. ඒ තමයි JK රෝලින් හැරි පොටර් සීරීස් එක ලියනකොට ඒකට අවශ්‍ය කරන සමහර නම් අරන් දෙන මෙන්න මේ කනත්තේ තියෙන සොහොන් කොත් වලින්. මේ කනත්ත හරිම ලස්සනයි. ඒ වගේම බලන්න ගොඩක් කට්ටිය එනවා. ඒ වගේම ටුවර් ගයිඩ්ස්ලා ඇවිල්ලා අර මම කලින් කිව්ව සොහොන් කොත් ගාවදී එක්ස්ප්ලේන් කරනවා. ඉතින් අපි දැක්ක ටොම් රිඩල්ගේ සොහොන් කොත, එතකොට මැගෝනිගල්ගේ සොහොන් කොත. ඒ දෙකම අපිට බලා ගන්න පුළුවන් වුණා. මේ තර්ස්ඩේ දවසක් ඒත් සෙනග නම් අඩු නෑ මේ සිටි එක බලන්න ඇවිල්ලා ඉන්න. මම හිතුවේ වීකෙන්ඩ් එකක් නෙවෙයි හින්දා ගොඩක් සෙනග අඩුවේ කියලා. ඒ වුණාට ගොඩාක් සෙනග පිරීලා හිටියා. අපි දැන් යන්නේ ස්කොට්ලන්ඩ් වල ගොඩක් ෆේමස් තැනකට. එඩින්බරා සිටි එක මැද්දේ තියෙන ස්කොටිෂ් මොනියුමන්ට් එක බලන්න. ගොතික් ගෘහ නිර්මාණ ආභාෂයෙන් නිම වුණු මේ ස්කොට් මොනියුමන්ට් එක හදලා තියෙන්නේ සර් වෝල්ටර් ස්කොට් කියන කෙනාව සිහි වෙන්න. එයා මෙහි හිටපු ප්‍රසිද්ධ රයිටර් කෙනෙක්. ඉතින් ස්කොටිෂ් මොනියුමන්ට් එක ගාවත් මම කලින් කිව්වා වගේම මේගොල්ලන්ගේ සාම්ප්‍රදායික මියුසික් ප්ලේ කරන කෙනෙක් හිටියා. අපි ඊට පස්සේ ස්කොට් මොනියුමන්ට් එක ගාව ඉඳලා යන්න පිටත් උනේ රෝස් ෆවුන්ටන් එක බලන්න. ඒක තියෙන්නේ ප්‍රින්සස් ගාඩන් එක ඇතුලේ. ඉතින් ඒ යන අතරමකදී දැක්ක සිදුවීම් තමයි මේ. ගොඩක් තැන්වල මේ වගේ මියුසික් ප්ලේ කරන කට්ටිය හිටියා. ඒවා අහන්න, රස විඳින්න, ඒ වගේම ගොඩාක් කට්ටිය එක් රැස් වෙලත් හිටියා. ඉතින් මේ ඉන්නේ අපි දෙන්නට ටිකක් මහන්සි දැනෙනවා. මට තමයි ගොඩක්ම මහන්සි දැනුනේ. හස්බන්ඩ් නම් ගාණක් නැහැ. එයා ගොඩක් ට්‍රැවල් කරන්න ආස හින්දා මමත් ආසයි. හැබැයි ටිකක් මහන්සි වැඩි. ඒ වුණාට ප්ලෑන් එක ඇරියේ නැහැ. අපි දෙන්නම අත දවස ඇතුළත කොහොම හරි අපේ ප්ලෑන් එකේ තිබ්බ ඩෙස්ටිනේෂන්ස් ඔක්කොම ටික කවර් කළා. අපි දැන් මේ ඇවිත් ඉන්නේ ප්‍රින්සස් ගාඩන් එකට. ඉතින් රෝස් ෆවුන්ටන් එක තියෙන්නේ අනිත් පැත්තේ කෙළවරේ. එතකන් ඊට යන්න කලින් අපි හිතුවා චුට්ටක් වාඩි වෙලා පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්නවා කියලා. 19 වෙනි සියවසේදී නිර්මාණය කරලද මේ රෝස් ෆවුන්ටන් එක ඇත්තටම පිහිටලා තිබිලා තියෙන්නේ මුලින්ම ෆ්‍රාන්ස් වල. ඊට පස්සේ ඒක ගිෆ්ට් එකක්. ඒ කියන්නේ තෑග්ගක් විදිහට තමයි සිටි ඔෆ් එඩින්බරා වලට හම්බ වෙලා තියෙන්නේ. වර්ෂ 1872 දී ඩැනියල් රෝස් විසින් තමයි මේ ෆවුන්ටන් එක මෙතනට ගෙනල්ලා ඒක හරියට හදලා දීලා තියෙන්නේ.
දැන් ඇවිල්ලා ඉන්නේ ජොනී වෝකර්ස්ලාගේ අවුට්ලට් එකකට එඩින්බරා සිටි එකේ තියෙන. ඉතින් මෙතන මට නම් හිතා ගන්න බැරි තරම් මිල ගණන් වලින් එක එක ෆ්ලේවර්ස් වලින් බොටල්ස් ಜಾති ගොඩාක් තිබුණා. ඉතින් එතන විසිට් කරන කෙනෙක්ට ෆ්‍රී ෂොට් එකක් ටෙස්ට් කරන්නත් හම්බ වෙනවා. අපි දැන් මේ යන්නේ ඩීන්ස් විලේජ් එකයි ඩීන්ස් බ්‍රිජ් එකයි බලන්න. ඉතින් අපිත් එක්ක ඉස්සරහට යන් ඒ තැනුත් කොහොමද කියලා බලන්න. ඉතින් මේ වටපිටාව හරිම ලස්සනයි මං කලින් කිව්වා වගේම. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඩීන්ස් බ්‍රිජ් එකට. ඉතින් මෙතන ලොකු view එකක් නැහැ. හැබැයි හරිම ලස්සනයි. ඉතින් ඊට පස්සේ එතනින් පහළට යනකොට තමයි ඩීන්ස් විලේජ් එක හම්බ වෙන්නේ. අපි ඉතින් මෙතන view එකත් බලලා එහෙමම ඩීන්ස් විලේජ් එක බලන්න පල්ලෙහාට යන්න පිටත් වුණා. ඩීන්ස් විලේජ් එක කියන්නේ ඈත කාලෙදි ඉන්ඩස්ට්‍රියල් විලේජ් එකක්. ඉතින් ඒකේ තිබුණා තියෙන ග්‍රේන් මිලර්ස්. ඉතින් ඒක හින්දා මිල්ස් රෝඩ් කියලා පාරකුත් මේ විලේජ් එක ඇතුලේ තියෙනවා. මේ විලේජ් එක හරිම ලස්සන. තව විශේෂ දෙයක් තමයි මේ වගේ ගල් අල්ලපු පාරවල් මේ සිටි එක පුරාවටම තියෙනවා. හරිම ලස්සනයි. එතනින් තමයි ලේත් වෝටර්පෝක් එක පටන් ගන්න. ඉතින් මෙතනින් යද්දි තව විශේෂ ස්ථානයක් හම්බුණා. ඒ තමයි ද බර්නාඩ් වෝල් කියන එක. ඉතින් ඒකත් බලාගෙන අපි මේ පාරෙන් එළියට ආවා. ඒ එළියට ඇවිල්ලා දකුණු පැත්තට හැරලා චුට්ටක් දුර ඉස්සරහටදී වම් පැත්තට තමයි මෙන්න මේ සර්කස් ලේන් එකක් තියෙන්නේ. අපිට නිව් ටවුන් එකට එන්න කොහොමත් සර්කස් ලේන් එක හරහා එන්න පුළුවන් කමක් තිබ්බ හින්දා අපි මේ පාර තෝරගත්තා. ඉතින් මේ පාරේ ලොකු විශේෂත්වයක් නැහැ. ඉතින් ලස්සනයි. අපි ඉතින් ඒ වටපිටාවත් බලාගෙන එහෙමම සිටි එකට එන්න පිටත් වුණා. ඉතින් සිටි එකට ඇවිල්ලා අපි ආයෙමත් සුපුරුදු විදිහට වෙදර්ස්පූන් එකකට ගිහිල්ලා රීෆ්‍රෙෂ් වෙලා අපි එයාපෝට් යන කලින් රස්සම රස ඉන්දියන් රෙස්ටුරන්ට් එකකින් ඩිනර් එක ගත්තා. පුදුම තරම් රසයි ඒ ඉන්දියන් රෙස්ටුරන්ට් එක. ඒක නම් highly recommended. එඩින්බරා සිටි එකට එන ඕන කෙනෙක්ට මම රෙකමන්ඩ් කරනවා ඒ ඉන්දියන් රෙස්ටුරන්ට් එකෙන් ගිහිල්ලා ඩිනර් එකක් හරි ලන්ච් එකක් හරි අරගන්න කියලා. අපි හරියටම රෑ 8ට ප්‍රින්සස් ස්ට්‍රීට් එකෙන් ට්‍රෑම් එක අරගෙන එයාපෝට් යන්න පිටත් වුණා. ඉතින් මේ ගමන හරිම සුන්දරයි, හරිම ලස්සනයි. ඉතින් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.